ආයුබෝවන් ළමයි. අපි කොරියානු භාෂාව ඉගෙන ගන්න කලින් කොරියානු හෝඩිය ඉගෙනගෙන ඉන්න ඕන නේද? ඒ හින්දා අද අපි ඉගෙන ගන්න යන්නේ කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ගැන. හැබැයි මම පාඩම පටන් ගන්න කලින් ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. අපේ සිංහල හෝඩිය නිර්මාණය කළේ කවුද කියලා දන්නවද? කියන්න දන්නේ නැහැ නේද? නමුත් කොරියානු භාෂාවේ හෝඩිය නිර්මාණය කරපු පුද්ගලයෙක් ඉන්නවා. කොරියානු හෝඩිය 1443 වසරේ ජොසොන් රාජවංශයේ රජකම් කරපු සේජොන් කියන රජතුමා විසින් තමා නිර්මාණය කරලා තියෙන්නේ. මීට කලින් කොරියානු භාෂාව ලියන්න භාවිතා කළේ හන්ජා කියලා හඳුන්වන චීන අක්ෂර. ඒත් මේ චීන අක්ෂර අධ්‍යාපනය නොලබපු සාමාන්‍ය කොරියානු පුරවැසියන්ට ලියන්න කියන්න අමාරු වුණා. ඒ නිසා සේජොන් රජතුමා සාමාන්‍ය කොරියන් පුරවැසියන්ටත් ලියන්න කියන්න ලේසි වෙන කොරියානු අක්ෂරමාලාව නිර්මාණය කළා. කොරියානු අක්ෂරමාලාවේ ස්වරාක්ෂර හැදිලා තියෙන්නේ අහස, පොළව, මිනිසා කියන සංකල්පය මුල් කරගෙන. අහස, පොළව සහ මිනිසාගේ හැඩය ගන්නා මූලික ස්වරාක්ෂණ 3 ආශ්‍රය කොටගෙන තමයි ආ, යා, ඕ, යෝ, ඕ, යෝ, ඌ, යූ කියන ස්වර නිර්මාණය කරලා තියෙන්නේ. ඉතිරි ස්වරාක්ෂරත් මේ මූලික ස්වරාක්ෂර එකට සම්බන්ධ කරලා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපි බලමු ව්‍යංජනාක්ෂර කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. උච්චාරණය කරනකොට අපි පාවිච්චි කරන ශරීර ඉන්ද්‍රියේ හැඩයට අනුව තමා ග, න, ම, ස, කියන මූලික ව්‍යංජනාක්ෂර හැදිලා තියෙන්නේ. වාතයේ ප්‍රබලතාවය වැඩි ශබ්ද ලිවීම සඳහා මූලික අක්ෂරයට තව එක් ඉරි කැබැල්ලක් එකතු කරලා ක, ථ, ප, ච කියන ව්‍යංජන නිර්මාණය වෙලා තියෙනවා. උගුරට බර දීලා ශබ්ද කරන ක, ත, ප, ස, ජ කියන මේ ව්‍යංජනාක්ෂර හැදිලා තියෙන්නේ ග, ද, බ, ස, ජ කියන මූලික අක්ෂර දෙවරක් එකට ලිවීමෙන්. එහෙනම් දැන් අපි බලමු අක්ෂරාණු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ව්‍යංජනයක් සමග ස්වරයක් සම්බන්ධ වෙලා තමා අක්ෂරාණුවක් නිර්මාණය වෙන්නේ. කොරියානු අක්ෂරාණු ලියද්දි හැම වෙලාවෙම ව්‍යංජනයක් සහ ස්වරයක් එකට යෙදෙන්න ඕන. ස්වරයක් ඉදිරියෙන් ව්‍යංජනයක් පැමිණෙන්නේ නැති අවස්ථාවලදී ඉයං ව්‍යංජනය යොදනවා. ඉයං ව්‍යංජනය ස්වරයකට ඉදිරියෙන් පැමිණියහොත් එය ශබ්ද නගලා කියවන්නේ නැහැ. නමුත් ස්වරයකට පසුව යෙදෙන ඉයං ව්‍යංජනය ශබ්ද නගලා කියවනවා. එහෙනම් දැන් අපි කොරියානු භාෂාවේ ස්වර මොනවද කියලා ඉගෙන ගනිමුද? කොරියානු භාෂාවේ ස්වර 21ක් තියෙනවා. මේ ස්වර අතරින් ඊ, ආ, යා, ඕ, යෝ වගේ සිරස් අතර ලියන ස්වරත් තියෙනවා. ඒ වගේම ඕ, යෝ, ඌ, යූ වගේ තිරස් අතර ලියන ස්වරත් තියෙනවා. හරි. එහෙනම් ස්වරාක්ෂර උච්චාරණය කරන්නේ කොහොමද කියලා බලමුද? දැන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ ස්වරාක්ෂර උච්චාරණය කරන්න පුරුදු වෙන හැටි. මුලින්ම කණ්ණාඩියක් ලෑස්ති කරගන්න. ස්වරයට සවන් දීලා කණ්ණාඩිය බලමින් මේ පින්තූරයේ දිස්වෙන විදිහට තොල් පිහිටන ආකාරයට අනුව උච්චාරණය කරන්න. සිරස් අතර පිහිටන ස්වරයි, තිරස් අතර පිහිටන ස්වරයි වෙන වෙනම අභ්‍යාස කරලා බලන්න. 이, 아, 야, 어, 여, 으, 오, 요, 우, 유,
එහෙනම් නැවත වරක් අපි අභ්‍යාස කරලා බලමුද? ආ උච්චාරණය කරලා බලන්න. ඊට පස්සේ ඕ උච්චාරණය කරලා බලන්න. ආ සහ ඕ අක්ෂර උච්චාරණය කරද්දී තොලේ හැඩය වෙනස් වෙන්නේ කොහොමද කියලා දැක්කද? කට ගොඩක් ඇරලා ආ උච්චාරණය කරලා බලන්න. හැබැයි ඕ උච්චාරණය කරද්දී කට පොඩ්ඩක් වහලා උච්චාරණය කරන්න. කටේ හැඩයට අවධානය යොමු කරලා ආ ඕ අක්ෂර කීපවරක් මේ වගේ උච්චාරණය කරලා බලන්න. මීළඟට ඌ අක්ෂරය උච්චාරණය කරලා බලන්න. ඊට පස්සේ ඕ අක්ෂරය උච්චාරණය කරලා බලන්න. ඌ සහ ඕ උච්චාරණයේදී කටේ හැඩය වෙනස් වෙන්නේ කොහොමද කියලා දැක්කද? ඌ අක්ෂරය උච්චාරණය කරද්දී තොල ඉදිරියට රවුම් කරලා උච්චාරණය කරන්න. ඕ උච්චාරණය කරද්දී තොල්වල හැඩය රවුම් ආකාරයට හදලා කට පොඩ්ඩක් විවෘත කරලා උච්චාරණය කරන්න. තොල්වල හැඩයට අවධානය යොමු කරලා ඌ ඕ අක්ෂර කිහිපවරක් උච්චාරණය කරලා බලන්න. මීළඟට ඊ අක්ෂරය උච්චාරණය කරලා බලන්න. ඊ අක්ෂරය උච්චාරණය කරලා බැලුවද? හරි. එහෙනම් මීළඟට අක්ෂරය උච්චාරණය කරලා බලන්න. ඊ සහ අක්ෂරය උච්චාරණය කරනකොට කටේ හැඩය මොන වගේද කියලා දැක්කද? ඊ උච්චාරණය කරනකොට උච්චාරණය කරනවට වඩා දිව තව ටිකක් ඉදිරියට එන්න ඕන. උච්චාරණය කරද්දී දිව ඉදිරියට නොදැම්මත් තොල් රවුම් නොකරත් මුඛය විශාල විවෘත නොකරත් ගැටලුවක් නෑ. ස්වාභාවික වාතය පොඩ්ඩක් පිටවෙන්න පුළුවන් විදිහට කට චුට්ටක් ඇරලා උච්චාරණය කරාම හරි. කටේ හැඩය ගැන අවධානය යොමු කරලා ඊ සහ උච්චාරණය කරලා බලන්න. දැන් අපි ඉගෙන ගන්න යන්නේ කෙටි ස්වර දෙකක් එකට එකතු කරලා සාදා ගන්න සංයුක්ත ස්වර ගැනයි. සිරස් අතර ලියන ස්වරාක්ෂර වලින් යා, යෝ වැනි කෙටි තිරස් රේඛා දෙකක් ඇති ස්වරත්, තිරස් ස්වර අතරින් යෝ, යූ වැනි කෙටි තිරස් රේඛා දෙකකින් සමන්විත ස්වරත් අපි සංයුක්ත ස්වර කියලා හඳුන්වනවා. හරි. එහෙනම් අපි මේ අක්ෂර උච්චාරණය කරලා බලමුද? යා අක්ෂරය උච්චාරණය කරලා බලන්න. යෝ අක්ෂරය උච්චාරණය කරලා බලන්න. යා අක්ෂරය උච්චාරණය කරනකොට ඊ ශබ්දය කෙටියටත් ආ ශබ්දය දීර්ඝවත් ශබ්ද කරන්න ඕන. යෝ අක්ෂරය උච්චාරණය කරනකොට ඊ අක්ෂරය කෙටියෙනුත් ඕ අක්ෂරය දීර්ඝවත් ශබ්ද කරන්න ඕන. යා, යෝ උච්චාරණය කරනකොට මේ ස්වර හැදිලා තියෙන කෙටි ස්වරවල ශබ්ද වෙන්වෙන්ව ඇහෙන්න බෑ. කෙටි ස්වරවල ශබ්ද දෙකම එකට එකතු කරලා එක අක්ෂරයක එක ශබ්දයක් විදිහට උච්චාරණය කරන්න ඕන. හරි. එහෙනම් මීළඟට අපි යෝ, යූ උච්චාරණය කරන හැටි ඉගෙන ගනිමු. මුලින්ම යෝ උච්චාරණය කරන්න. ඊළඟට යූ උච්චාරණය කරන්න. යෝ උච්චාරණය කරද්දී ඊ ශබ්දය කෙටියෙනුත් ඕ ශබ්දය දීර්ඝවත් උච්චාරණය කරන්න ඕන. යූ උච්චාරණය කරනකොට ඊ ශබ්දය කෙටියෙනුත් ඌ ශබ්දය දීර්ඝවත් උච්චාරණය කරන්න. මේ සංයුක්ත ස්වර උච්චාරණය කරනකොට එක හැදිලා තියෙන කෙටි ස්වර දෙකේ උච්චාරණය වෙන වෙනම ඇහෙන්න බෑ. දෙකම එකට එකතු කරලා එක සමාන ප්‍රමාණයෙන් උච්චාරණය කළොත් තමයි යෝ, යූ සංයුක්ත ස්වරවල නිවැරදි උච්චාරණය ලැබෙන්නේ. හරි. එහෙනම් දැන් අපි ස්වර ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමුද? සිරස් අතර ලියන අක්ෂර ලියනකොට උඩ ඉඳන් පහළට ලියන්න ඕන. තිරස් අතර ලියන අක්ෂර ලියනකොට වම් පසේ ඉඳන් දකුණු පසට ලියන්න ඕන. දැන් අපි මෙතෙක් ඉගෙනගත්ත
අක්ෂර ලියන්න පුරුදු වෙමුද? හිටගෙන සිටින මිනිහ පාදක කරගෙන නිර්මාණය කළ ස්වරවල සිරස් රේඛාව දිගට ලියලා තිරස් රේඛාව කෙටියට ලියන්න ඕන. පැතලි පොළව පාදක කරගෙන නිර්මාණය කළ තිරස්වලවල තිරස් රේඛාව දිගට ලියලා සිරස් රේඛාව කෙටියට ලියන්න ඕන. එහෙනම් දැන් ඔයාලා ස්වරවලට සවන් දීලා පුනරුච්චාරණය කරන ගමන් ලියලා පුරුදු වෙන්න. 이, 아, 야, 어, 여, 으, 오, 요, 우, 유. ස්වර ඔක්කොම ලියලා පුරුදු වුණාද? එහෙනම් දැන් අපි ස්වරවලට තව එකපාරක් සවන් දීලා උච්චාරණය කරලා බලමු. 이, 아, 야, 어, 여, 으, 오, 요, 우, 유. අක්ෂරයෙහි ව්‍යංජනය සහ ස්වරය අනිවාර්යෙන්ම එකට සම්බන්ධ කරලා ලියන්න ඕන. ඒ නිසා මුල් ව්‍යංජනය විදිහට අක්ෂරයක් නැති අවස්ථාවලදී ශබ්ද කරන්නේ නැති ඉයං අක්ෂරය ලියනවා. සිරස්වරයක නම් ඉයං අක්ෂරය වම් පැත්තෙන් ලියලා තිරස්වරයක නම් ඉයං අක්ෂරය උඩින් ලියනවා. එහෙනම් CD තැටියට සවන් දීලා උච්චාරණය කරන ගමන් ලියලා බලමු. 이, 아, 야, 어, 여, 으, 오, 요, 우, 유. අභ්‍යාසය. පහත ස්වර එක බැගින් උච්චාරණය කර බලන්න. සියල්ල කළාද? එසේනම් තැටියට සවන් දීලා නිවැරදි ලෙස උච්චාරණය කළේදයි පරීක්ෂා කළ බලන්න. 1, 아, 어, 오, 우, 으, 2, 오, 아, 어, 우, 2, 3, 야, 여, 요, 유, 4, 요, 야, 여, 유. සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න. 1, 아, 2, 우, 3, 오, 4, 야, 오, 요, 6, 유. සවන් දී අක්ෂර පිළිවෙලට යා කරන්න. 우, 아, 여, 이, 으, 우. පහත දැක්වෙන්නේ මොන වගේ පින්තූරයක්ද කියලා හොයලා බලමුද? හොඳින් සවන් දී ඇසූ දේ කොරියන් අක්ෂරවලින් ලියලා බලන්න. 1, 2, 2, 5, 3, 아이, 4, 5이, 5, 우유, 6, 여우. ඔක්කොම ලියලා ඉවරයි නේද? එහෙනම් අපි තව තුන් පාරක් හොඳට උච්චාරණය කරලා බලමු. ස්වර දෙවැනි කොටස. දැන් අපි තව අලුත් ස්වර ටිකක් ඉගෙන ගන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් CD තැටියට සවන් දෙන ගමන් මේ ස්වර උච්චාරණය කරලා බලන්න. 에, 에, 예, 이, 와, 워, 위, 왜,
왜, 의, තිරස් අතර ලියන ස්වර අතරින් යේ වගේ කෙටි තිරස් රේඛා දෙකක් තියෙන ස්වරත් වා, වෝ වගේ සිරස් සහ තිරස් ස්වර දෙකම සම්බන්ධ වෙලා හැදෙන ස්වර වර්ග අපි සංයුක්ත ස්වර කියලා හඳුන්වනවා. එහෙනම් අපි තව එකපාරක් මේ ස්වර උච්චාරණය කරන්න පුරුදු වෙමුද? 에, 예, 이, 와, 워, 위, 왜, 의, මුලින්ම ඒ උච්චාරණය කරන්න. වෙන්වෙන් වූ අක්ෂර දෙකක් වුණත් උච්චාරණය නම් එක වගේ නේද? අතීතයේ මේ සංයුක්ත ස්වර අක්ෂර දෙකටම වෙන්ව හඳුනා ගන්න පුළුවන් වෙච්ච උච්චාරණ තිබුණා. ඒත් වර්තමානයේ නම් මේ අක්ෂර දෙකම ටිකක් එක සමාන විදිහට තමයි උච්චාරණය කරන්නේ. මේ උච්චාරණ දෙකම එක වගේ නිසා කොහොමද වෙන් කළා හඳුනගන්නේ කියලා ඔයාලා හිතනවා ඇති නේද? මේක ගැන ඔයාලා වැඩි හිතන්න නම් ඕන වෙන්නේ නැහැ. මොකද විදේශිකයන් කෙසේ වෙතත් කොරියානුවන් වුණත් මේ අක්ෂර දෙකේ උච්චාරණය වෙන් කළා හඳුනගන්න අමාරුයි. ඊළඟට යේ උච්චාරණය කරලා බලන්න. මේ ස්වර දෙක හැදිලා තියෙන්නේ සිරස් අතර ලියන ස්වරයට තිරස් රේඛා දෙකක් එකතු කරලා. මේ ස්වර දෙකෙත් උච්චාරණය ගොඩක් එක වගේ. මේ සංයුක්ත ස්වර දෙකත් ඒ සහ ඒ වගේ විදේශික අපි කෙසේ වෙතත් කොරියානුවන්ටත් වෙන් කරලා හඳුනගන්න අමාරුයි. ඒ වගේම යේ සහ යේ යෙදෙන කොරියන් වචනත් වැඩිය නැති නිසා මේ අක්ෂර දෙක ගැන ගොඩක් වද වෙන්න නම් ඕනේ නැහැ. ඊළඟට වේ උච්චාරණය කරලා බලන්න. මේ ස්වර තුනම උච්චාරණයෙන් එක සමානයි. ඒ වගේම මේ සංයුක්ත ස්වර තුන තිරස් අතර සහ සිරස් අතර ලියන කෙටි ස්වර එකට එකතු කරලා තමයි හැදිලා තියෙන්නේ. ඊළඟට වා උච්චාරණය කරලා බලන්න. ඊට පස්සේ වෝ උච්චාරණය කරලා බලන්න. මේ ස්වර දෙකත් හැදිලා තියෙන්නේ සිරස් සහ තිරස් කෙටි ස්වර දෙවර්ගයේම එකතු වෙලා. ඊළඟට වී උච්චාරණය කරලා බලන්න. ඊට පස්සේ වේ උච්චාරණය කරලා බලන්න. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත වා සහ වෝ වගේ මේ සංයුක්ත ස්වර දෙකත් හැදිලා තියෙන්නේ සිරස් සහ තිරස් කෙටි ස්වර දෙකක් එකතු වෙලා. අවසානයට උච්චාරණය කරලා බලන්න. උච්චාරණය කරද්දී ශබ්දය කෙටියෙන් උච්චාරණය කරලා ඒත් එක්කම ඉක්මනට උච්චාරණය කරන්න. මේ ස්වර දෙකම තිරස් සහ සිරස් ස්වරවලින් එකට සෑදිච්ච සංයුක්ත ස්වර. අපි දැන් වෙනකන් ඉගෙනගත්ත සංයුක්ත ස්වර ලියන්න පුරුදු වෙමුද? CD තැටියට සවන් දීලා නැවත උච්චාරණය කරන ගමන් ලියන අභ්‍යාසවල නිරත වෙමු. 예, 이, 와, 워, 위, 왜, 의. ඔක්කොම ලියලා ඉවර නම් තව එකපාරක් තැටියට සවන් දීලා උච්චාරණය කරලා බලන්න. 예, 이, 와, 워, 위, 왜, 의. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොරියානු සංයුක්ත ස්වර ලියද්දී අවධානය යොමු කරන්න ඕන දෙයක් ගැන. කොරියන් භාෂාව මුලින්ම ඉගෙන ගන්න විදේශිකයන් සංයුක්ත ස්වර ලියද්දී නොදැනුවත්වම කරන වැරදි තියෙනවා. අපි අච්චු පොතේ 34 වෙනි පිටුවේ තියෙන සටහන බලමුද? මේ සටහනේ ඕ වලින් ලකුණු කරලා තියෙන්නේ
කොරියානු භාෂාවේ භාවිතා වන සංයුක්ත ස්වරාක්ෂර නිවැරදිව ලියන විදිහ. ඊට පහලින් X ලකුණෙන් පෙන්නලා තියෙන විදිහට ලියන්න එපා. මේ වගේ ස්වර කොරියානු හෝඩියේ නැති නිසා හොඳින් අභ්‍යාස කරලා සංයුක්ත ස්වර නිවැරදිව ලියන්න පුරුදු වෙන්න ඕන. පදයක් ලියනකොට ස්වරයකුයි ව්‍යංජනයකුයි අනිවාර්යෙන්ම එකට ලියන්න ඕන. ඒ නිසා මුලට ව්‍යංජනයක් නැතුව ස්වරයක් විතරක් යෙදෙන විට ඒ ස්වරයට කලින් හඬක් නැති අක්ෂරය ලියනවා. මේ අක්ෂරය තිරස් අතට ලියන ස්වරවලට වම් පැත්තෙන් ලියලා සිරස් අතට ලියන ස්වරවලට උඩින් ලියනවා. පටිගත කිරීමට සවන් දීලා උච්චාරණය කරන ගමන් ඉයන් අක්ෂරය එක්ක සංයුක්ත ස්වර ලියන හැටි පුරුදු වෙමු. 예, 예, 와, 워, 위, 왜, 의. පහත ස්වර එක බැගින් උච්චාරණය කරලා බලන්න. සියල්ලම උච්චාරණය කළා ඉවරද? එහෙනම් CD තැටියට සවන් දී නිවැරදි ලෙස උච්චාරණය කර ඒවාට ඕ ලකුණ යොදන්න. වැරදුණු උච්චාරණය පිළිබඳ අවධානය යොමු කරමින් නැවත වරක් සවන් දී පුනරුච්චාරණය කරන්න. 1, 예, 와, 워, 이, 위, 의, 와, 왜, 3, 워, 예, 의, 4, 왜, 와, පටිගත කිරීමට සවන් දී නිවැරදි ඒවා තෝරන්න. 1, 2, 왜, 3, 위, 4, 와. පටිගත කිරීමට සවන් දී අනුපිළිවෙලට අක්ෂර යා කරන්න. 위, 여우, 의, 와, 우이, 위. මොන වගේ පින්තූරයක්ද පේන්නේ? හොඳින් අසා ඇසූ දේ කොරියානු භාෂාවෙන් ලියලා බලන්න. 1, 예, 2, 와, 3, 왜, 4, 와요, 5, 위에, 6, 외워요. ලියලා ඉවර නම් නැවත උච්චාරණය කරන ගමන් තව 3 පාරක් ලිවීමේ අභ්‍යාසවල නිරත වෙන්න.